හරි. අපි කතා කරන්න කියලා ගත්තේ බයම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2023 දෙවන වාර පරීක්ෂණයේ පේපර් එක. මේ පේපර් එක මම ඔයාලට කලින් දාලා තිබ්බ උත්තර ලියන්න කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සාධාරණ පදය 3න් ඍණ 1 වන සංඛ්‍යා රටාවේ මුල් පද දෙක ලියන්න. සාධාරණ පදය 3න් ඍණ 1 වන සංඛ්‍යා රටාවේ මුල් පද දෙක ලියන්න කියලා තියෙනවා. සාධාරණ පදය 3න් ඍණ 1 වන සංඛ්‍යා රටාවේ මුල් පද දෙක ලියද්දී අපි මුලින්ම අපි ගන්නවා n සමානයි 1 කියන එක. n සමානයි 1. අපි n ට 1 දාලා ලියනවා. 3 ගුණ කිරීම n කියන්නේ n වෙනුවට 1 දාලා ලියනවා ඍණ 1. 3 වරක් 1 3යි. 3න් එකක් අඩු වුණාම 2යි. සංඛ්‍යා රටාවේ පළවෙනි පදය 2යි. අපි දෙවන පදය හොයන්න මොකද කරන්නේ? n කියන තැනක 2 දාලා ලියනවා. n කියන තැනට 2 දාලා ලියපුවාම 3 ගුණ කිරීම n තියෙන්නේ n වෙනුවට 2 දානවා ඍණ 1. 3 ගුණ කිරීම 2 6යි. 6න් එකක් අඩු වුණාම 5යි. එතකොට මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පද දෙක මුල් පදය 2 දෙවන පදය 5 කියලා එන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා සාධක සොයන්න කියලා. මේක අපිට ලියාගත්තාම පේනවා xy ඍණ x. මට x කියන එක පොදුවට ගත්ත හැකි මුල් පද දෙකේ. x කියන එකම පොදුවට ගත්ත හැකි මුල් පද දෙකෙන් x එළියට ගත්තාම xy කියන තැන ඉතුරු වෙන්නේ y විතරයි. ඍණ x කියන එකෙන් x එළියට ගත්තාම ඉතුරු වෙනවා ඍණ 1. ඊට පස්සේ y ධන ඍණ y ධන 1 කියලා තියෙනවා. ඍණ y ධන 1 කියලා කියන එකෙන් මෙතන මේ තියෙන ඍණ y ගේ තියෙන ඍණ 1 ගන්නවා මම වරහනේ එළියට. ඍණ y ගේ ඍණ 1 ගත්තාම ඉතුරු වෙනවා එතන y. ධන 1 ගෙන් ඍණ 1ක් ගත්තාම එතන ඉතුරු වෙනවා ඍණ 1. ඊට පස්සේ මම y ඍණ 1 ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙනවා x ඍණ 1. අපිට සාධක දෙක එනවා y ඍණ 1 වතාවක් x ඍණ 1. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති දත්ත අණුව a ගේ අගය සොයන්න කියලා දීලා තියෙනවා. රූපයේ දී ඇති දත්ත අණුව a ගේ අගය සොයන්න. අපි a ගැන හොයන්න කලින් මුලින්ම බලන්නකො මේකට මම මේ නිල් පාටෙන් අඳින කෝණ දෙකට මොකක්ද කියන්නේ? මම මේ කතර ලකුණු දාපු කෝණ දෙකට. මේ දෙකට කියනවා ඉසඩ් අකුරේ හැඩයක තියෙන කෝණ අපි කියනවා මොනවා කියලාද? ඒකාන්තර කෝණ. මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට ගානේ දීලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට ගානේ දීලා තියෙනවා. එතකොට මේ ඒකාන්තර කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මට මේ කෝණයගේත් තියාගත්ත හැකි අංශක 70යි කියලා. ඊට පස්සේ මම මේ රතු පාටින් ලකුණු කරන කෝණ ටික බලන්න. මේ කෝණය, මේ කෝණයයි, මේ කෝණය. මේ කෝණ තුන මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක්. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක එකතුව කීයද කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක එකතුව අංශක 180යි. මොනවාද 180 වෙන්නේ? එකතු කරන්න ඕනේ කෝණ තුන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන අංශක 70 තියෙනවා. මෙතන අංශක 45 තියෙනවා. මෙතන a කියලා එකක් තියෙනවා. 70යි 45යි එකතු වුණාම 70ට 45ක් එකතු වුණාම කීයද? 0.5යි 5යි
7යි 4යි 11යි. 115යි. එහෙනම් 180 සමානයි 115 අංශක ධන ඒ ඒ හොයන්න 115ට කීයක් එකතු කරාමද 180 වෙන්නේ? අපි 180ෙන් අඩු කරනවා 115ක්. එතකොට අපිට ඒගයක් ගේනවා. අපිට ඒගයක් ගේනවා කීයද කියලාද අංශක 180ෙන් 115ක් අඩු වුනහම 65යි කියලා. ඒගයගේ අංශක 65යි කියලා. හතරවෙනි ප්‍රශ්නේ. සුළු කර ධන දර්ශක සහිතව ලියා දක්වන්න. සුළු කර ධන දර්ශක සහිතව ලියා දක්වන්න කියලා තියෙනවා. අපිට සුළු කරන්න තියෙනවා මොකද්ද? x ගේ ඍණ 3 වෙනි බලය ගුණ කිරීම x ගේ ධන 2 x ගේ දෙවෙනි බලය x වර්ගය කියලා කියනවා. අපි මේ සුළු කිරීම කොහොමද කරන්නේ? ඔයාලා දන්නවා ගුණ කිරීමක් කරද්දී දර්ශක මොකද වෙන්නේ? එකතු වෙනවා. හරි. ඉස්සෙල්ලා මේ ගුණ කිරීම කියන්නේ කොහොමද? x ගේ ඍණ 3 ගුණ කිරීම x ගේ දෙවෙනි බලය. ගුණ කරද්දී දර්ශක එකතු වෙනවා. එහෙනම් ඍණ 3 එකතු කිරීම ධන 2. ඍණ 3ට ධන 2ක් එකතු වුණාම කීයද? ඍණ 3ට ධන 2ක් එකතු වුණාම කීයද? අපි ඍණයි ධනයි සුළු කිරීම කරන්නේ කොහොමද? ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා 3ෙන් 2 අඩු කරනවා කීයද? 1යි. ලොකු එකේ ලකුණ තියෙනවා. ලොකු එකේ ලකුණ මොකද්ද? ඍණ ලකුණ. මෙන්න මේ උඩ කෑල්ල අපි විසඳගත්තා. උඩ කෑල්ල වෙනුවට අපි x ඍණ 1 දානවා. යට තියෙන්නේ මොකද්ද? x. යට තියෙන්නේ x. උඩ කෑල්ල වෙනුවට අපි සුළු කරගත්ත x ඍණ 1 දාගත්තා. x ගේ ඍණ 1 වෙනි බලය. එතකොට බෙදීමකදී දර්ශක මොකද වෙන්නේ? අපි බෙදීමකදී දර්ශක අඩු වෙනවා. x ඍණ 1කින් අඩු කරනවා ඍණ 1ක්. එතකොට අපිට එන්නේ කීයද? x ගේ ඍණ 2. අපිට x ගේ ඍණ දෙවෙනි බලය කියලා ලියන්න බෑ. අපිට ගානේ සඳහන් කරනවා ධන දර්ශක සහිතව ලියා දක්වන්න කියලා. අපිට ගාන දෙනවා ධන දර්ශක සහිතව ලියා දක්වන්න. අපි ධන දර්ශකයක් කරන්නේ කොහොමද? මේක ඉමෙන් යට කියනවා x වර්ගය ඍණ 2 තියෙන එක ධන බලයක් වෙලා එනවා. අපිට එතකොට එන්නේ උත්තරේ මොකද්ද? 1යට x වර්ගය කියලා. හරි. ඊට පස්සේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන අපිට කියනවා 0.0.3.5 ද්විතියන් සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන්. හරි. විද්‍යාත්මක අංකණය ලියද්දි කොහොමද? එක දශම ස්ථානයයි තියෙන්නේ කියන්නේ අගයක් තියෙන මොකක්ද කියන්නේ මේ මෙතන ගාවට දශම දෙක ගන්න ඕනේ. 0.3.5 දෙකේ දශම තිත අපි ගන්න ඕනේ මේ 3යි 5යි අතරට. දැන් කීයක් පයින්නවද? දෙකක් පයින්නවා. පයින්නේ මේ පැත්තට. එතකොට දකුණු අත පැත්තට යන්නේ දශම ස්ථාන දෙකක්. එතකොට අපිට ලියන්න පුළුවන් 3.5 ගුණ කිරීම 10 දකුණු අත පැත්තට ගියොත් 10 ඍණ 2. 10 ඍණ 2. 3.5 ගුණ කිරීම 10 ඍණ 2. කරගෙන යන්න. හයවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 6. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. අපි සමීකරණය ලියා ගමු. මොකද්ද? y සමානයි mx ධන c. මේකේ මොකක්ද අපිට උත්තර කරන්න කියලා තියෙන්නේ? m උක්ත කරන්න කියලා කියනවා. m උක්ත කරන්න නම් අපි m විතරක් තනි කරගන්න ඕනේ එක පැත්තක. m විතරක් තනි කරගන්න ඕනේ එක පැත්තක. හරි. අපි කොහොමද වැඩේ කරන්නේ? අපි බලමු.
මුලින්ම m විතරක් තනි කරගන්න නම් මට මේ c මෙතනින් අයින් කරගන්න වෙනවා. c අයින් කරන්න මම මොකද කරන්නේ? c කියන එක එකතු වෙලා තියෙන්නේ. මම c අඩු කරනවා. අපිට එක පැත්තකින් විතරක් අඩු කරලා ඉන්න බෑ. දෙපැත්තකින්ම අඩු කරන්න වෙනවා. එතකොට ධන c ට ඍණ c කැපිලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා mx දකුණු අත පැත්තේ වම් පැත්තේ එකතු වෙනවා y ඍණ c m විතරක් තනි කර ගන්න ඕනේ අපිට x අයින් කරන්න ඕනේ මුයි x ගුණ වෙලා තියෙන්නේ ඒකෙන් ඉඳහා මම x ගෙන් බෙදනවා ගුණ වෙච්ච x අයින් කරගන්න අනිත් පැත්ත x ගෙන් බෙදන්න වෙනවා මේ පැත්ත බෙදන නිසාම එතකොට x ට x කැපිලා යනවා මේ පැත්තේ m විතරක් ඉතුරු වෙනවා මේ පැත්තට y ඍණ c බෙදීම x එනවා ඔන්න සමීකරණේ m උක්ත කරා අපිට එන්න ඕනේ m සමානයි y ඍණ c බෙදීම x කියලා ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා දී ඇති රූප සටහනේ දක්නට ලැබෙන ඒකාන්තර කෝණ යුගලක් නම් කරන්න කියලා. දී ඇති රූප සටහනේ දක්නට ලැබෙන ඒකාන්තර. ඒකාන්තර කියන්නේ මොන අකුර හැඩයට තියෙන කෝණද? ඒකාන්තර කෝණ. හරි. මම විනාඩියෙන් වලට කෝණ වර්ග ටික කියන්නම්. F අකුර හැඩයට කියන්නේ මොන කෝණ කියලාද? F අකුර දිය හැඩයට කියන්නේ අනු රූප කෝණ. Z අකුර හැඩයට ඒකාන්තර කෝණ. C අකුර හැඩයට තියෙන කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ. හරි. එතකොට අපෙන් අහන්නේ ඒකාන්තර කෝණ කියන්නේ මොනවාද? හරි. අපිට කියන්න මොනවද? ඒකාන්තර කෝණ යුගලක් නම් කරන්න. ඒකත් ඒකාන්තර කෝණ කියන්නේ මොනවද? අපි දන්න Z අකුර හැඩයට තියෙන කෝණ අපිට BC. Z අකුර හැඩයට BC. B A C නම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගානක් දීලා තියෙනවා විසඳන්න කියලා. මොකක්ද? ඒ ඍණ දෙක බෙදීම තුන
ඒ ඍණ දෙක බෙදීම 3 හරිද ඍණ 1 සමානයි 2 කියලා 8 වෙනි ප්‍රශ්නේ අපි මේක කොහොමද විසඳා ගන්න අපි හොයා ගන්නකොට මොකද්ද ඒට අගයක් එහෙනම් ඒ විතරක් ඉතුරු වෙන්න අනිත් ඒවා ඔක්කොම අපි මෙතනින් මෙන්න මේ පැත්තේ වම් අත පැත්තේ අයින් කරගන්න ඕනේ ඍණ එක අයින් කරගන්න මොකද කරන්නේ අපි දන්නවා හැමෝම දෙපැත්තටම එක ගානේ එකතු කරනවා එතකොට ඍණ එකට ධන එක කැපිලා යනවා ඉතුරු වෙන්නේ ඒ ඍණ දෙක බෙදීම 3 දෙකට එකක් එකතු කරපුවාම 3යි බෙදීම 3ක් තියෙනවා බෙදීම 3යි කරගන්න අපි 3ෙන් ගුණ කරනවා දෙපැත්තම මේ පැත්තේ 3ට 3 කැපිලා යනවා ඉතුරු වෙන්නේ ඒ ඍණ දෙක විතරයි මේ පැත්තේ 3 ගුණ කිරීම 3 9යි ආපහු අපිට ඍණ දෙකක් ඉතුරු වෙනවා ඍණ දෙක අයින් කරගන්න දෙක එකතු කරනවා 9 තියෙන පැත්තට දෙක එකතු කරනවා මේ පැත්තේ ඍණ දෙකට ධන දෙක කැපෙනවා ඒ විතරක් ඉතුරු වෙනවා 9යි 2යි 11යි අපිට අවසාන උත්තරේ එනවා ඒ සමානයි 11යි කියලා ඒ සමානයි 11යි කියලා 8 වෙනි ප්‍රශ්නෙට ඊළඟට අපේ 9 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 9 දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශය ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා තියෙනවා y සමානයි ms ආකාරයේ ප්‍රස්ථාර සෑම විටම බිඳුව බිඳුව ලක්ෂය හරහා යයි ඔව් මේකේ y සමාන mx කියන ප්‍රස්ථාරය බිඳුව බිඳුව හරහා යනවා ඊට පස්සේ දෙවෙනි කොටස අරය ආර්ධ පරිධිය c වනද වෘත්තයක පරිධිය c සමානයි πr c සමානයි πr ද වෘත්තයක පරිධියම ඉඳ ගන්නේ c සමානයි 2πr වෙන්න ඕනේ ඒ හින්දා මේක වැරදි මූල 36 අගය ලබා ගැනීම සඳහා ගණක යන්ත්‍රයේ යතුරු ක්‍රියාත්මක කර යුතු පිළිවෙල අපි බලමු කරලා කැල්කියුලේටර් හරි කොහොමද මූල 36 අපි ඉස්සලම කැල්කියුලේටර් ඔන් කර ගන්නවා කැල්කියුලේටර් ඔන් කරගෙන වර්ගමූල ලකුණ ගහලා 36 ගහලා සමාන ලකුණ එතකොට උත්තරේ එනවා අපිට 6යි කියලා හරි එතකොට වර්ගමූල ලකුණ ගැහුවා 36 ගැහුවා සමාන ලකුණ ගැහුවා මේකේ පිළිතුර නිවැරදි. එතකොට එක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාර සෑම විට බිඳුව බිඳුව ලක්ෂ්‍ය හරහා යයි කියන එක හරි. අරය ආර්ධ පරිධිය c වන වෘත්තයක පරිධිය c සමානයි πr මගින් දැක්වේ වැරදි. මූල 36 අගය ලබා ගැනීමට ගණක යන්ත්‍රයේ යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල කියලා අපිට අනුපිළිවෙල දීලා තියෙනවා මේ කියලා. ඔව් මේ පිළිවෙල තමයි අපි කරන්න ඕනේ. එහෙනම් ඒක පාරක්. 10 වෙනි ප්‍රශ්නේ පරිප්පු කිලෝ 3ක මිල රුපියල් 660ක් නම් පරිප්පු කිලෝ 8ක මිල සමානුපාත භාවිතය පරිප්පු කිලෝ 3ක මිල රුපියල් 660යි නම් පරිප්පු කිලෝ 8ක මිල කොහොමද හොයන්නේ ප්‍රශ්නාංක 10 660 බෙදීම 3 සමානයි මෙතන මම අගයක් දාගන්නම් x කියලා x බෙදීම 8ට 663 න් බෙදුනහම කීයද 220යි සමානයි x බෙදීම 8ට 8 අයින් කරගන්න දෙපැත්තම 8ෙන් ගුණ කරනවා 220 8ෙන් ගුණ වුණාම අපිට එනවා කීයක්ද 228ෙන් ගුණ වුණාම කීයද 1500
60යි. එතකොට පරිප්පු කිලෝ 8ක මිල කීයද? රුපියල් 1760යි. 11 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ඒහි අගය සොයන්න කියලා. මේක ඒහි අගය හොයන්න. අපි මෙහෙම බලමු. මෙන්න මේ දෙක සරල රේඛා දෙකක් ඡේදනය වෙලා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි ගැන මම මේ කතර දාලා ලකුණු කරගත්ත කෝණ දෙක ගැන ඔයාලට මොකද කියන්න? මේ කෝණ දෙක සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ දෙකක්. එතකොට මේ කෝණ දෙක මොකක්ද වෙන්නේ? මේ කෝණ දෙකේ අගය සමාන වෙනවා. මේ කෝණය අපිට දීලා තියෙන අංශක 50යි. එහෙනම් මේ කෝණයක් කීයද අංශක? ඒ කෝණයක් අංශක 50ක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක 50යි මෙතන කෝණය. මෙතන කෝණය A. මෙතන කෝණය අංශක 90යි. ඒ කෝණ තුන මොනවාද? ඔන්න මම ලකුණු කරනවා. මෙන්න මේ කෝණ තුන මොනවාද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. අභ්‍යන්තර කෝණ තුන මොකද්ද? අංශක 50 එකතු කිරීම අංශක 90 එකතු කිරීම A අංශක 50 අංශක 90 එකතු කිරීම A 50 යනුව එකතු වුණාම කීයද? 140යි එකතු කිරීම A 140ට කීයක් එකතු වුණාම 180 වෙන්නේ 140ට 40ක් එකතු වුණාම 180යි. එහෙනම් A කියන කෝණේ අංශක කීයද? අංශක 40යි. 12 වෙනි ප්‍රශ්නේ 10 පාදයේ 5 වර්ගය 10 පාදයට 5 වර්ගයේදී අගය දුයිමය සංඛ්‍යාව. 5 වර්ගයේ අගය කීයද? 5 වර්ගයේ අගය කීයද? 12 වෙනි ප්‍රශ්නේ 5 වර්ගය කියන්නේ මොකක්ද? 5 වර්ගය කියන්නේ 5 ගුණ කිරීම 5. 5 වරක් 5 කීයද කියලා ගන්නවා. 5 වරක් 5 කීයද? 25යි. අපිට කියනවා මෙන්න මේ 25 10 පාදෙන් තියෙන්නේ මේක දුයිමය. ඒ කියන්නේ දුයිමය සංඛ්‍යාවක් දෙකේ පාදෙට හරවන්න කියලා තමයි අපිට කියන්නේ. 25 කොහොමද දෙකේ පාදෙට හරවන්නේ? 25 අපි දෙකෙන් බෙදනවා කියලා දෙකට දෙකේව 1යි 5ට දෙකේව 2යි 4යි එකක් ඉතුරුයි. ඊට පස්සේ 12න් අපි 12ක් දෙකෙන් බෙදනවා 6යි ඉතුරු නෑ. 6 දෙකෙන් බෙදනවා 3යි ඉතුරු නෑ. 3 දෙකෙන් බෙදනවා 1යි ඉතුරු 1යි. ඊට පස්සේ මේ බෙදාගත් එක ලියාගෙන යද්දී අපි ලියාගෙන යන්නේ කොහොමද? මෙන්න මෙහෙම යට ඉඳන් උඩට. උඩ ඉඳන් යට ලියන්න එපා. මේ එකක් කියවෙන්නේ යට ඉඳන් උඩටම ලියන්න. යට ඉඳන් උඩට. යට ඉඳන් උඩට ලියන්නේ කොහොමද එන්නේ? මුලින්ම තියෙනවා 1 1 බිංදුව බිංදුව 1 මොන පාදයටද? දෙකේ පාදයට ඉඳ 2 කියන එක ලියා ගන්න. 1 1 බිංදුව 1 1 දෙකේ පාදයට කියන එක එනවා. උත්තරේ විදිහට 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට. හරි. දහතුන්වෙනි ප්‍රශ්නේ 13වෙනි ප්‍රශ්නේ PQ රේඛාව මත RS ලක්ෂ PQ කියලා රේඛාවක් තියෙනවා. ඒක මත RS
ලක්ෂ පිහිටලා තියෙනවා. පිහිටලා තියෙන්නේ කොහොමද? PS PS කියන්නේ මෙතන ඉඳන් මෙන්න මේ කෑල්ල සමානයි RQ. මම RQ රතු පාටින් ලකුණු කරගන්නම්. මෙන්න මේ කෑල්ලට RQ ට. වෙනසේ PQ සෙන්ටිමීටර් 20යි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම සම්පූර්ණ රේඛාවම සෙන්ටිමීටර් 20යි. PR 7යි නම් RS හොයන්න කියනවා. PR 7යි. PR කියන්නේ මෙන්න මේ කෑල්ල. මම දෙන්නේ රතු පාටින් ඇඳගත්ත කෑල්ල. මේක කීයද? සෙන්ටිමීටර් 7යි නම් අපෙන් අහන්නේ මොකද්ද? RS දිග සොයන්න. අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඔයාලට අදහසක් තියෙනවා. හොඳට බලන්න. PS සමානයි RQ කියලා අපිට දීලා තියෙනවා. ඔන්න මම ඒක ලියා ගන්නවා. PS සමානයි RQ. කොහොමද කියන්නේ? ගානදී අපිට දීලා තියෙනවා. මට PS කියන එක ලියා ගන්න බැරිද? PS ඒ කියන්නේ මෙන්න මේ නිල් පාටින් මම ලකුණු කරපු කෑල්ල. මෙන්න මේ කෑල්ල එකතු කිරීම ඒ කෑල්ල කියන්නේ මොකද්ද? PR එකතු කිරීම RS. PR එකතු කිරීම RS. අපිට ලියන්න පුළුවන් මේ කෑල්ල සම්පූර්ණ දිග මේ කෑල්ල දෙක එකතු කරපුවාම එන ගාන. අපිට ඒ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ RQ මම ලකුණු කර ගන්නම් රතු පාටින්. මෙන්න RQ අපිට එහෙම ලියන්න පුළුවන් කොහොමද? RS එකතු කිරීම SQ කියලා. RS එකතු කිරීම SQ. මෙන්න මේ දෙකේම RS කියන කෑලි දෙක එකතු කරලා තියෙනවා. PQ ට RS කියන එකක් එකතු කරනවා. SQ ටත් RS කියන එකක් එකතු කරනවා. මේ දෙක සමානයි කියලා හදාගෙන තියෙනවා. මම මේ සමීකරණ භාවිතා කරලා මේ පැත්තෙන් RS අඩු කරනවා. එතකොට මේ පැත්තෙනුත් මට RS අඩු කරන්න වෙනවා. RS කැපෙනවා. RS කැපෙනවා. එතකොට මොකද්ද? PR සමානයි SQ කියලා එකක් එනවා මට. PR සමානයි SQ. එහෙනම් මොකද වෙන්නේ? PR SQ ට සමානයි. PR සෙන්ටිමීටර 7යි, SQ සෙන්ටිමීටර 7යි. මේක 7යි, මෙතනත් 7යි. එතකොට 7 කෑලි දෙකකට කීයක් කියලා සෙන්ටිමීටර 14ක් ගිහිල්ලා තියෙනවා. අපේ ඔක්කොම දිග කීයද? සෙන්ටිමීටර් 20යි. සෙන්ටිමීටර් 20 මේ කෑලි දෙකට 14ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් RS කොච්චරද ඉතුරු වෙන්නේ? 20ෙන් 14ක් අඩු කරපුවාම RS ඉතුරු වෙනවා සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 6යි. 14 වෙනි පාඩම. ඝනතාවක හැඩති ජල ටැංකියක දිග මීටර් 2යි පළල 1.5යි උස මීටර එකක්ද වෙන්නේ. ඔන්න ඝනකාව හැඩති ටැංකියක් තියෙනවා. මම ඇඳ ගන්නම් ඝනකාව හැඩති ටැංකියක්. ඔන්න ඝනකාව ටැංකියක් තියෙනවා. ගානදී අපිට කියනවා ටැංකියේ දිග මීටර් 2යි පළල මීටර් 1.5යි උස මීටර් 1යි.
දිග මීටර් 2යි පළල මීටර් 1.5යි උස මීටර් 1යි කියලා තියෙනවා. හැබැයි ගානේදී අපිට කියනවා මේක සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරලා නෙමෙයි. වතුරෙන් පිරලා තියෙනවා. කොච්චරක්ද වතුරෙන් පිරලා තියෙන ප්‍රමාණය සෙන්ටිමීටර් 50ක් සෙන්ටිමීටර් 50ක්. හරි. සෙන්ටිමීටර් 50 මට ටක් ගාලා මීටර වලින් කියන්නකො කීයද? 0.0 සෙන්ටිමීටර් 50. හරි. අපි එහෙම නැතුව පරිමාව කිය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග කීයද? මීටර් 2යි පළල මීටර් 1.5යි උස කොච්චරද? වතුර පිරලා තියෙන්නේ සෙන්ටිමීටර් 50යි. අපිට සෙන්ටිමීටර ආදේශ කරන්න පුළුවන්ද? බෑ. ඇයි මේකත් මීටර් මේකත් මීටර්. එහෙනම් සෙන්ටිමීටර 50 අපිට මීටර් කරගන්න වෙනවා. සෙන්ටිමීටර කරන්නේ කොහොමද? 100ෙන් බෙදලා 100ෙන් බෙදුවා. දැන් ඒක මීටර්. උඩ බිඳුවකට යට බිඳුවක් ඇතුව හැකි. උඩ 5යි යට 10න් 2යි. 5ට 5 වරක් 1යි. 10ට 5 වරක් 2යි. දෙකට දෙවාරයක් 1යි දෙකට දෙවාරයක් 1යි අපිට එනවා 1.5යි වර්ග මීටර් 1.5යි වර්ග මීටර් කියලා උත්තරයක් ආවා. ඔයාලට තියෙන උත්තරයක් ආවද? සෝරි වර්ග මීටර නෙමෙයි ඝන මීටර. හරි. ඝන මීටරයි මීටර් තුනක් ගුණ වෙලා. 15යි. 1.5යි ඝන මීටර. මට කියන්න ඝන මීටරයක් කියන්නේ ලීටර් කොච්චරක්ද? ඝන මීටරයක් කියන්නේ ලීටර් කොච්චරක්ද? ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. හොඳට මතක තියාගන්න. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. හරි. එතකොට 1.5යි ඝන මීටර් වල තියෙන ලීටර් ගාන හොයාගන්න අපි කොහොමද කරන්නේ? 1.5 ගුණ කරනවා කීයෙන්ද? 1000න් දශම ස්ථාන 3ක්. 1.5 දශම ස්ථාන 3ක් මේ පැත්තට එනවා. 1යි 2යි 3යි. මෙතෙන්ට දශම දිට එනවා. මෙතන සංඛ්‍යා ප්‍රමුඛ බිංදු දා ගන්නවා. දැන් මෙතන දශම දිටක් නැහැ. අපිට එනවා 1500 ලීටර්. ජර පරිමාව කොච්චරද? ලීටර් 1500. ලීටර් 1500. හරි. 15 වෙනි ප්‍රශ්නය. x ධන 2 x ඍණ 3 යන ද්විපද ප්‍රකාශන දෙකෙහි ගුණිතය ප්‍රසාරණය කර සුළු කර ලියන්න. x ධන 2 x ඍණ 3. 15 වෙනි ප්‍රශ්නය. මොකද්ද? x ධන 2 x ඍණ 3. හරි. ප්‍රසාරණය කර නැත්තම් මිනිත්තුවක් දෙන්න. ටක් ගාලා ප්‍රසාරණය කරන්න බලන්න. මෙන්න මෙහෙම. මුලින්ම අපි x ගන්නවා මෙතනදී. එයා මේ x ගෙන් ගුණ කරනවා. ඊට පස්සේ එයා ඍණ 3ෙන් ගුණ කරනවා. x ගෙන් ගුණ වුණාම x වර්ගය x ඍණ 3ෙන් ගුණ වුණාම ඍණ 3යි x. ඊට පස්සේ මෙන්න මේ ධන දෙක අරගෙන x ගෙන් ගුණ කරනවා ධන 2x. ආපහු මේ ධන දෙක අරගෙන ඍණ 3ෙන් ගුණ කරනවා ධනයි ඍණයි. ලකුණු වෙනස් වෙන්නේ. එහෙනම් ඍණ
දෙක 3ෙන් ගුණුනාම 6. ඊට පස්සේ අපිට එනවා x වර්ගය ඍණ 3යි x ධන 2යි x එකතු වුණාම ලකුණ වෙනස් වෙන්නේ එකතු කරන්න තියෙන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කර ගන්නවා 3ෙන් 2ක් අඩු දාලා 1යි ඍණයි ධනයි ලොකු එකේ ලකුණ ඍණ අපි ලොකු එකේ ලකුණ දානවා ඍණ 1යි x ඍණ 6ට කිසිම වෙනසක් වෙන්නේ ඍණ 6 එතකොට අපිට උත්තර එනවා x වර්ගය ඍණ 1x ඍණ 6 කියන උත්තරේ. හරි. 16 වෙනි ප්‍රශ්නේ. වෙළෙන්දෙකුට අත්බෑගයක් රුපියල් 2400කට විකිණීමෙන් 120ක අලාභය. ඔන්න වෙළෙන්දේ ඉන්නවා මෙන්න අත්බෑගයක්. අත්බෑගයක් තියනවා වෙළෙන්දේ අතර. අත්බෑගයක් තියෙනවා. මේ අත්බෑගේ විකුණන මිල කීයද? රුපියල් 2400යි. මේ 2400 කොහොම 2400ද බලන්නකෝ අත්බෑගය 2400ට විකිණීමේ 120ක අලාභයක් තිබුණා. ඒ කියන්නේ බලන්න මේ වෙලෙන්දා මේ බෑග් එක අරන් තියෙන්නේ රුපියල් 100ට නම් 20ක අලාභයක් වුණා. ඒ කියන්නේ මෙයා මේකේ 20ක් අඩුවෙන් තමයි විකුණන්නේ. 100ට අරන් තියෙන බෑග් එකක් 20ක් අඩුවෙන් විකුණපුවාම මෙයා මේ විකුණලා තියෙන්නේ කීයටද? 100න් 20ක් අඩු වුණා 80කට. එහෙනම් 2400 කියන්නේ මොකද්ද? 80ක්. කොහොමද අපි ගාන හදන්නේ? රුපියල් 2400 එන බෙදනවා 80න් වෙලෙන්ද අරගෙන තියෙන්නේ කීයටද? 100ට. එහෙනම් මේක ගුණ කරනවා අපි 100. යට බිඳුවට උඩ බිඳුවක් කැපුණා 10ට දෙවාරයක් 5යි 8ට දෙවාරයක් 4යි 4ට 4 වාරයක් 1යි 27ට 4 වාරයක් 6යි 600 ගුණ කිරීම 5. රුපියල් 600 ගුණ කිරීම 5. 600 5න් ගුණාම කීයද? රුපියල් 3000යි. එතකොට මේ වෙලෙන්දා බෑග් එක අරන් තියෙන්නේ කීයටද? රුපියල් 3000ට. හරි. 17 ප්‍රශ්න. x වර්ගය ඍණ 2x ඍණ 8. x වර්ගය 17 x වර්ගය ඍණ 2x ඍණ 8 සාධක වලට වෙන් කරන්න. මේක කොහොමද සාධක වලට වෙන් කරන්නේ? පද තුනක් තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ මුල් පදේ x වර්ගය කියන එක ගුණ කරනවා මොකෙන්ද? ඍණ 8යි. මේක දැන් අපිට ආව ඍණ 8යි x වර්ගය. ගුණ කරපුවාම ඍණ 8යි x වර්ගයෙන්ද එකතු කරපුවාම ඍණ 2යි x එන්ද උත්තරයක් අපි ගන්න ඕනේ. එකතු කරපුවාම ඍණ 2යි ගුණ කරපුවාම ඍණ 8යි x වර්ගය දෙන්නට x දාගත්තා. මොකක්ද ගුණ කරපුවාම 8 එන්නේ? ගුණ කරපුවාම 8 එන එකට මට මතක් වෙනවා කියපු ගමන් 4යි 2යි. අපිට කොහොමද ඍණ 8ක් වෙන්න නම් එකක් ධන වෙන්න ඕනේ එකක් ඍණ වෙන්න ඕනේ. ඍණ 4යි ධන 2යි මේ දෙක එකතු කරපුවාම ඍණ 2ක් ඍණ 2යි x කියන එක එනවා. අපි එන ඍණ 2ක් x වෙනුවට මේ දෙක දාගෙන ලියනවා.
x වර්ගය ධන 2x ඍණ 4x ඍණ 8. මට පේනවා මේ පළවෙනි පද දෙකෙන්ම මට x වරාණෙන් එකට ගන්න දීලා. x වර්ගයෙන් x ගත්තාම 1x එකක් ඉතුරු වෙනවා. ධන 2x ගෙන් x ගත්තාම ඉතුරු වෙන්නේ ධන 2 විතරයි. මම මෙතන මේ ඍණ 4x ඍණ 8 එළියට ගන්නවා ඍණ 4. එතකොට ඍණ 4x ගෙන් ඍණ 4 එළියට ගත්තාම x ඉතුරු වෙනවා. ඍණ 8ෙන් ඍණ 4ක් ගත්තාම මට ඉතුරු වෙනවා ධන 2. හරි. අපි ඊළඟ පියවර ලියපුවාම එනවා දෙකේම තියෙනවා x ධන 2. ඉතුරු මොනවාද? මේ පැත්තෙන් ඉතුරුයි x, මේ පැත්තෙන් ඉතුරුයි ඍණ 4. අපිට උත්තරේ එනවා x ධන 2 x ඍණ 4 කියන පිළිතුර. හරි. 18 PQRS සමචතුරස්‍රය PQRS සමචතුරස්‍රයේ විකර්ණයේ දිග මෙන්න මේ SQ කියන විකර්ණයේ දිග කීයයි කියලා කියන්නේ විකර්ණයේ දිග සෙන්ටිමීටර් 12යි කියලා කියනවා. විකර්ණයේ දිග සෙන්ටිමීටර් 12යි නම් සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න. කොහොමද වැඩේ කරන්නේ? විකර්ණය සෙන්ටිමීටර් 12යි. සමචතුරස්‍රය කවුරු හරි මට කියන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා? කොහොමද වෙන්නේ? 12 වෙනි කතාවේ PQRS සමචතුරස්‍රය. ඔන්න මම රූපය හද ගන්නම්. සමචතුරස්‍රයක් තියෙනවා. මොකක් කියලාද? PQRS. PQRS. මේකේ විකර්ණයක් දීලා තියෙනවා අපිට. ඔන්න විකර්ණය. විකර්ණ දිග කොච්චරයි කියලාද කියන්නේ? සෙන්ටිමීටර් 12යි. හරි. මම මේ ත්‍රිකෝණය ගත්තොත් මේකේ පාද සියල්ලම සමචතුරස්‍රයන් නිසා සමාන වෙනවා. මම එක පාදයක දිග A කියලා ගන්නවා. අනිත් පාදෙට එතකොට මට A ගන්න වෙනවා. මොකද මේක සමචතුරස්‍රයක් හින්දා. සමචතුරස්‍රයක් හින්දා. එතකොට මම මේ QSR ත්‍රිකෝණයට දානවා පයිතගරස්. එතකොට කොහොමද වෙන්නේ? පයිතගරස් ක්‍රමය දාපුවාම මේ පාදයේ SR පාදයේ වර්ගය A වර්ගය එකතු කිරීම RQ පාදයේ වර්ගය. RQ පාදයේ කියේ ඒකේ වර්ගය සමානයි SQ පාදයේ වර්ගය. SQ පාදයේ වර්ගය 12 12 වර්ගය 12 12 144. A වර්ගය එකතු කිරීම A වර්ගය මම ලියනවා 2A වර්ගය කීයද? 144. සමචතුරස්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය එන්නේ කොහොමද? සමචතුරස්‍රයක වර්ගඵලය එන්නේ එක පාදයක තිය. මම දැන් මේක නම් දැන් A කියලා එකක් ගත්තා. ඒකේ වර්ගය. A වල වර්ගය. A ගුණ කිරීම A දිග ගුණ කිරීම පළවෙනි විදිහට ගත්තොත් A ගුණ කිරීම A ගුණ කිරීම කියන්නේ මොකද්ද? A වර්ගය. හරි. A වර්ගය කියන එකක් අපිට පයිතගරස් ක්‍රමයේ දාලා ඇවිල්ලා තියෙනවා. හැබැයි දෙකක් තියෙනවා. දෙකට මොකද කරන්නේ? දෙකට අපි මේක දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපිලා යනවා. A වර්ගය කියන එක එනවා 144 දෙකෙන් බෙදපුවම 70 කීයද? 2යි.
එහෙනම් මේකේ වර්ගඵලය කීයද? ඒ වර්ගය. අපි ඒ වර්ගය ගත්තා 72යි කියලා. එහෙනම් මේකේ වර්ගඵලය කීයද? 72යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඔහොමයි විකර්ණේ වර්ගය කිව්වේ. අර කලින් කියපු උත්තරේ විකර්ණ වර්ගය කියලා ගත්තත් පස්සේ 144 දෙකෙන් බෙදනවා. ඒක ආවේ මෙන්න මෙහෙම. එතකොට අපිට වර්ගඵලය යමක් කියයි කියලාද 72යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. ඊට ළඟට 19 වෙනි ප්‍රශ්නේ. මොකද 19 වෙනි ප්‍රශ්නේ? නූල් කැබැල්ලක දිග සෙන්ටිමීටර් 12.2යි 5යි 7යි කියලා දීලා තියෙනවා. එම අගය ආසන්න පළමු දශම ස්ථානයට වටයක්. ආසන්න පළමු දශම ස්ථානයේ මොකද්ද? මෙන්න මේ දෙක. ඒකට පස්සේ තියෙන ඉලක්කම මොකද්ද? ඒකට පස්සේ තියෙන ඉලක්කම කීයද? 12.2යි 5යි 7. පළමු දශම ස්ථානයේ කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක. ඒකට පස්සේ තියෙන ඉලක්කම මොකද්ද? 5. අපි ඒකට පස්සේ තියෙන ඉලක්කම 5 6 7 8 9 වෙනවා නම් දෙකට එකක් එකතු කරලා ලියනවා. දෙකට එකක් එකතු කරලා ලියපුවම කොහොමද? 12.3 කියලා එනවා අපිට උත්තරේ. 12.3යි මොනවාද? සෙන්ටිමීටර්. අපිට කියනවා AB සමානයි 12 සෙන්ටිමීටර්. AB සෙන්ටිමීටර් 12යි. C යනු AB හි මධ්‍ය ලක්ෂ්‍යය. C කියන්නේ AB ගේ මැද ලක්ෂ්‍යය. එහෙනම් AC කියන එකයි CB කියන එකයි දෙක සමානයි. C ට සෙන්ටිමීටර් 6ක් දුරින්ද A හා B ට සම දුරින්ද? C ට සෙන්ටිමීටර් 6ක් දුරින් වෙන්න ඕනේ A හා B ට සම දුරින්. A හා B කියන්නේ සෙන්ටිමීටර් 12යි නම් මෙන්න මේ කෑලි දෙක සමානයි නම් මේ එක කෑල්ලක් කොච්චරද? 12යි සම්පූර්ණ එක කෑලි දෙක සමානයි. එහෙනම් 12 දෙකෙන් බෙදපුවම අපිට එක කෑල්ලක් එනවා. 12 දෙකෙන් බෙදපුවම 6යි. එහෙනම් මේ අපිට දීලා තියෙන මොකද්ද? සෙන්ටිමීටර් 6ක්. සීට සෙන්ටිමීටර් 6ක දුරින් යන ගමන් මාර්ගය තමයි මේ දීලා තියෙන්නේ. සීට සෙන්ටිමීටර් 6ක් දුරින්ද A හා B ට සම දුරින්ද? A හා B ට සම දුරින්. කොහොමද ඒක හොයාගන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. කව කට්ට ගන්න. එතකොට දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. මෙන්න මේ ක්‍රියාකාරකම. මතකද ඔයාලට? හරි. මේකෙන් අපි ගත්ත ප්‍රමේය මොකද්ද? මොකද මේ කරලා තියෙන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කරලා. පාදයක් දික් කරාට පස්සේ මෙන්න මේ කෝණය හැදිලා තියෙනවා. මෙන්න මේ කෝණය. පාදයක් දික් කරලා තියෙනවා. මෙන්න මේ බාහිර කෝණය. මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ. අභ්‍යන්තර සම්මුඛ කෝණ. මෙන්න මේ AB කියලා මම දැන් නික් පාටින් ලකුණු කරපු අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. ඒ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේය.
එතකොට අපි පාවිච්චි කරපු ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් දික් කළ විට සෑදෙන බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියන ප්‍රමේය. අසරෙන් මම කියන්නම්. ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියන එක. හරි. දෙවෙනි කොටස. එම ප්‍රමේය භාවිතා කර x අගය සොයන්න කියලා අපිට රූප සටහන් දෙකක් එක්කම දීලා තියෙනවා. අපි කොහොමද x අගය හොයන්නේ? අපි මොකක්ද කිව්වේ? අන්න ප්‍රමේය කියපේ කොන්න හොකට බලා ගන්න ඔයාලට කියලා දෙන්නම් ආයතනය. මෙන්න මේ අභ්‍යන්තර කෝණ දෙක එකතු කරපුවාම මෙන්න මේ මං කතරේ දාපු කෝණය හැදෙනවා. එහෙනම් අපිට x අගය ලියන්න පුළුවන් කොහොමද? මේ කෝණ දෙක එකතු කරලා අංශක 40 එකතු කිරීම අංශක 70 40යි 70යි එකතු වුණාම කීයද? අංශක 110යි. අංශක 110යි. මෙන්න මෙතන අර විදිහටම මට කියන්න කොහොමද එන්නේ? මේ කෝණයයි එකතු කරපුවාම මෙන්න මේ 130 බාහිර කෝණයට මෙන්න මේ අභ්‍යන්තර කෝණ දෙක එකතු කරපුවාම මේ බාහිර කෝණයට සමානයි. සමාන වෙන්නේ කීයටද? අංශක 130ට එකතු කරන්න ඕනේ කයද? x ධන 30ට එකතු කරන්න ඕනේ 80ක්. 30ට 80ක් එකතු වුණාම කීයද? 110යි. 130 සමානයි x එකතු කිරීම අංශක 110යි. 110ට කීයක් එකතු වුණාම කීය වෙන්නේ? 110ට 20ක් එකතු වුණාම කීය වෙන්නේ? එහෙනම් x කියන්නේ කීයද? අංශක 20යි. x කියන්නේ අංශක 20යි. හරි. එතකොට අපේ මේ කොටසේ ප්‍රශ්න දෙක ඉවර වෙනවා. අපි යනවා එකේ B කොටසට. පළවෙනි ප්‍රශ්නේ B කොටසට අපිට කියනවා දර්ශක නීති යොදා ගනිමින් සුළු කරන්න. දර්ශක නීති. මම පළවෙනි කොටස කතා කරද්දී කිව්ව දර්ශක නීති. ගුණ කරද්දී දර්ශක මොකද වෙන්නේ? ගුණ කරද්දී දර්ශක එකතු වෙනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. අපිට තියෙනවා x3 x ගේ තුන්වෙනි බලය ගුණ කිරීම x ගුණ කරද්දී දර්ශක එකතු වෙනවා. මෙන්න x කියලා කියන තැන දර්ශකයේ කීයද? අපි ලියන්නේ නැත්නම් දර්ශකයේ කීයද? 1යි. අපි ලියන්නේ නැත්නම් දර්ශකයේ 1යි. x ගේ 3 x ගේ 1 දර්ශක දෙක කීයද? 3යි 1යි. ගුණ කිරීමක් තියෙන්නේ. මේ දෙක එකතු වෙනවා. 3යි 1යි එකතු වුණාම කීයද? 4යි. x ගේ 4 වෙනි බලය. ඊට පස්සේ දෙක තියෙනවා බෙදීමක්. කොහොමද තියෙන්නේ? a ගේ 3 වෙනි බලය බෙදනවා a ගේ 4 වෙනි බලය. බෙදද්දි මොකද වෙන්නේ? බෙදද්දි වෙන්නේ දර්ශක දෙක අඩු වෙනවා. එහෙනම් අපි අඩු කරමු. පළවෙනි එකේ දර්ශකයේ කීයද? 3. දෙවෙනි එකේ දර්ශකයේ කීයද? 4. 3න් 4ක් අඩු වුණාම කීයද? ඒකේ ඍණ 1. ඍණ 1 කියන එක අපිට ලියන්න පුළුවන්. ඍණ අයින් කරන්න පුළුවන්. ඉතින් යටට දාන්න. එක යට කියලා ලියලා. එක යට ඒකේ පළවෙනි බලය. එක යට ඒ. හරි. තුන්වෙනි එක. ඒ වර්ගය ධන b ගේ ගණයේ සම්පූර්ණ බිඳුවෙනි බලය. ඕන එකක බිඳුවෙනි බලය කියන්නේ කීයද? බිඳුවෙනි බලය කියන්නේ 1යි. මේකේ සම්පූර්ණ එකේම මේ සම්පූර්ණ එකේම බිඳුවෙනි බලය අහපුවාම කීයද උත්තරේ වෙන්නේ? 1යි. ඔන්න මතක තියාගන්න ඕන එකක බිඳුවෙනි බලයක් කියන්නේ කීයද? 1යි. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස. මම මේක මට ඉඳ ගන්නවා.
හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ තියෙනවා මෙන්න මෙන්න 2යි x වර්ගය වරහණක් දාලා කියලා 3 බෙදීම 4යි x 4 y. මේ මොකද්ද? බලයක බලය. මේ කියන්නේ මොකද්ද? මේ 3 කියන එක මේකෙනුත් ගුණ වෙනවා මේකෙනුත් ගුණ වෙනවා. මේ දෙකෙන්ම ගුණ වෙනවා. කොහොමද වෙන්නේ? දෙකේ තුන්වෙනි බලය x ගේ දෙවෙනි බලය ගුණ කිරීම 3. x ගේ දෙවෙනි බලය ගුණ කිරීම 3 බෙදීම 4. 4 කියන්නේ කීයද? අපිට 4 කියන එක ලියන්න පුළුවන් නේද? 2 ගුණ කිරීම 2 කියලා. ඒ කියන්නේ කීයද? දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය x ගේ 4 වෙනි බලය y. හරි. එතකොට අපිට එනවා දෙකේ තුන්වෙනි බලය x ගේ 2යි 3යි දෙවාරයක් 3 කියන්නේ x ගේ 6 බෙදීම දෙකේ දෙවෙනි බලය x ගේ 4 වෙනි බලය y. ඔන්න බලන්න ඊළඟට දෙකේ මෙන්න දෙකේ බෙදීමක් තියෙනවා. බෙදීමක් තියෙනවා නම් මම මොකක්ද කිව්වේ? අඩු කරලා ලියන්න පුළුවන්. උඩ තියෙන්නේ කීයද? 3 යට එකේ බලය කීයද? 2. 3 අඩු කිරීම 2 x ගේ උඩ එකේ බලය කීයද? 6 යට එකේ බලය 4 බෙදීම y විසුළු කිරීමක් කරන්නේ අපි ඒක එහෙම්මම ලියා ගන්නවා. දෙකේ 3න් 2ක් අඩු ගාම දෙකේ පළවෙනි බලය x ගේ 6න් 4ක් අඩු ගාම x ගේ 2ක් ඉතුරුයි දෙවෙනි බලය y ට කිසිම වෙනසක් නැහැ. එහෙම්මම ලියාගත්තා. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි x වර්ගය ලියාගත්තා බෙදීම y. y ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 2යි x වර්ගය බෙදීම y කියන පිළිතුර ඔයාලට ඇවිත් තියෙන්න ඕන. හරි. ඊට පස්සේ C කොටස. C කොටසේ අපිට කියනවා 1563 ආසන්න 10ට වට යන්න කියලා. එක්දාස් 563 ආසන්න 10ට වට යන්න කියලා. මම මෙලියක පේජ් නෑ වත්තේ. මම අතට කියන්න. 1563 ආසන්න 10ට. ආසන්න 10ට වට යද්දී අපි බලනවා 10 ස්ථානයේ තියෙන ඉලක්කම මොකක්ද? 6. ඊට පස්සේ තියෙන ඉලක්කම මොකක්ද? ඊට පස්සේ තියෙන්නේ කීයද? ඊට පස්සේ මේ බලන්න 3 තියෙන්නේ එහෙනම් අපි 6 එහෙමම තියා ගන්නවා එකක් එකතු කරන්නේ. එතකොට අපිට එනවා 1560. දෙවෙනි එක ආසන්න 100ට වට යනවා 1563. සියස්ථාන තියෙන ඉලක්කම මොකක්ද? 5. අපි බලනවා සියස්ථානෙට එහා පැත්තේ තියෙන ඉලක්කම මොකක්ද? 6. 6 කියලා කියනවා නම් මොකද්ද? 5 6 7 8 9 තියෙනවා නම් අපි එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් අපි ලියමු එකක් එකතු කරලා 5ට. 5ට එකක් එකතු කරපුවම කීයද? 6යි. මේ දැන් දෙක බිංදු දෙකක් දානවා. 1600යි. තුන්වෙනි කොටසේ ආසන්න 18 වට යාගියන්ට ආසන්න 18 වට යන්න 1563යි. 10 ස්ථානකයේ තියෙන්නේ එක තියෙන්නේ. ඊට පස්සේ තැන මොකද්ද තියෙන්නේ? මෙන්න 5 තියෙන්නේ. 5 තියෙනවා නම් මොකද කරන්න වෙන්නේ? එකට එකක් එකතු කරන්න 2යි. අනිත් දැන් ටික බිංදුව දාලා ලියා ගන්න 2000යි කියලා උත්තරේ එනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික කතා කරා. දෙවෙනි ප්‍රශ්නේ. අපිට තියෙනවා මුලින්ම දෙකෙන් එක බෙදීම 3න් 2 අඩු කිරීම 6න් 1.
අපි මුලින්ම කරන්න ඕනේ ගණිත කාර්ය මොකද්ද? වරහන් ඇතුළත තියෙන එක. වරහන් ඇතුළේ තියෙන දේ. මොකද කියන්නේ 3න් 2කින් අඩු කරන්න 6න් එකක්. මම මේ වරහන් ඇතුළේ තියෙන එක වෙනවා මේ පැත්තට ගන්නවා. දැන් මේ වරහන් ඇතුළේ තියෙන එක මම ගන්නවා මෙතෙන්. කීයද? 3න් 2කින් අඩු කරනවා 6න් එකක්. අඩු කිරීමක් කරන්න මොකක්ද ඕනේ? හරය එකම වෙන්න ඕනේ. හරය පොදු හරයක් තියෙන්න ඕනේ. පොදු හරයක් මොකද්ද ගන්න පුළුවන්? මට මේක දෙකෙන් ගුණ කරලා මේකත් දෙකෙන් ගුණ කරලා හරය 6ම කරන්න පුළුවන්. යට විතරක් භාගයක හරය ගුණ කරොත් ලවයක් ඒ සංඛ්‍යාවෙම අනිවාර්යෙන්ම ගුණ කරන්න ඕනේ තුල්‍ය භාගයක් ගද්දී. හරි. එහෙනම් මේක 3 දෙකෙන් ගුණ නම් 6යි 2 දෙකෙන් ගුණ නම් 4යි. අඩු කිරීම මේක හැමම තියාගන්න 6න් එකයි. හරි. දැන් මට කීව හැකි ඉතින් යට දෙකෙන් තියෙන 6 එහෙනම් මම උත්තරේ 6 දාගත්තා. 4න් එකක් අඩු නම් කීයද? 3යි. 6යි 3යි උත්තරේ. හරි. ඊට පස්සේ ඔන්න 1 යට 2 බෙදීම මට මේ වෙනකොට දාගත්ත හැකි කීයද? මෙන්න මේ 6න් 3 කියන එක මම දාගන්නවා. 6න් 3 අපි භාග බෙදීමක් කියන්නේ මොකක් කරගන්නවා කියලාද කිව්වේ? ඒක ಗುಣ කිරීමක් විදිහට ලියා ගන්නවා. හැබැයි ಗುಣ කිරීම දාපු ගමන් අපිට කරන්න වැඩක් තියෙනවා. මේ දෙවෙනියට තියෙන එකේ දෙවෙනියට තියෙන භාගයෙන් උඩයි යටයි මාරු කරගන්න. උඩට 6 දානවා මම යටට 3 දානවා. මට ඊට පස්සේ පේනවා මොකද බලන්න 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. 2ට දෙවාරයක් 1යි 2ට දෙවාරයක් 1යි. 1 ගුණ කිරීම එකමයි. 1 යට 1 1 යට 1 කියන්නේ කීයද? 1මයි. 1මයි අවසානයේදී අපිට උත්තරේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. 2 ඒගේ පළවෙනි කොටසේ. හරි. මම ඊට පස්සේ දෙවෙනි කොටසට ආස්තිය. අපි එනවා. දෙවෙනි කොටස මොකද තියෙන්නේ? දෙවෙනි කොටස මම ලියා ගන්නවා. 1යි 4න් 1 ගුණ කිරීම 5න් 2. 1යි 4න් 1 ගුණ කිරීම 5න් 2. එකතු කිරීම 2යි 4න් 1 ඍණ 2කින් 1. එකතු කිරීම 2යි 4න් 1 ඍණ 2කින් 1. හරි. මම මුලින්ම මොකද්ද කිව්වේ? අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? වරහන් ඇතුලේ වරහන් දෙකක් තියෙනවා. එහෙනම් අපිට දෙකම සුදු කරගන්න වෙනවා. ඔන්න මම මුලින්ම එහෙනම් මේක සුදු කරගන්නවා. මේක සුදු කරගත්තොත් කොහොමද වෙන්නේ කියලා බලමු. මොකද්ද තියෙන්නේ? 2යි 4න් 1 අඩු කිරීම 2කින් 1. 2යි 4න් 1 අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියාගෙන මේ වැඩේ කරන්න හරි අපහසුයි. එහෙනම් මොකද කරගන්න ඕනේ? අපි මේක විෂම භාගයක් කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? 4 2කින් ගුණ කරලා 4 වරක් 2 8යි. ඒකට මේක එකතු කරලා 8යි 1යි 9යි. එන උත්තරේ දාගන්න ඕනේ භාගයේ ඉරෙන් උඩ ලවයේ විදිහට. හරය මේකම ඉරෙන් යට එක මේකම තියාගන්නවා. අඩු කිරීම දෙකෙන් එකට අපි කිසිදු වෙනසක් කරන්නේ නැහැ. එහෙම්මම ගන්නවා. හරි. භාගයක් අඩු කරන්න පොදු හරයක් තියෙන්න ඕනේ. කියන්නේ එකම හරයක් තියෙන්න ඕනේ. මට දෙක හතර කරගන්න පුළුවන් වාගේ පේනවා දෙකෙන් ගුණ කරලා. ඉරෙන් යට එකකින් තමයි දෙකෙන් ගුණ කරනවා. භාගෙ ඉරෙන් යට විතරක් දෙකෙන් ගුණ කරලා අපිට නිකන් ඉන්න බෑ. ඉරෙන් උඩත් දෙකෙන් ගුණ කරන්න වෙනවා. හරි. එතකොට අපිට උත්තරේ එනවා 9 බෙදීම 4 අඩු කිරීම දෙවරක් 2 4යි එක් වරක් 2 2යි. 4න් 9 අඩු කිරීම 4න් 2
ඉරෙන් යට ගාන 4යි කියලා දා ගන්නවා 9න් දෙකක් අඩු වුනහම 7යි. එහෙනම් අපිට මේක වෙනුවට ලියා ගන්න පුළුවන් කියලා 4න් 7. අපි මේක වෙනුවට ලියා ගන්න පුළුවන් එකක. මෙන්න මේ කොටස වෙනුවට ලියා ගන්න පුළුවන් එකක හදාගමු. හරි. ඔන්න ඒ කොටස මම මෙහාට ගන්නම්. කීයද? 1යි 4න් 1 ගුණ කිරීම 5න් 2. අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියාගෙන මොනවත් කරගන්න බෑ. ඒ හින්දා මේක විෂම භාගයක් කරගන්න කොහොමද කරන්නේ? 4 ගුණ කරනවා. එකෙන් 4 වරක් එක 4යි. ඒකට එකක් එකතු කරපුවාම 5යි. ඉරේ උඩට ඒක දා ගන්නවා. ඉරෙන් යට 4 ඉහෙන් මම දා ගන්නවා. ගුණ කිරීම 2 යට 5. මෙන්න බලන්න. 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි. 2ට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. 1 ගුණ කිරීම 1 ඉරෙන් උඩ 1යි 2 ගුණ කිරීම 1 ඉරෙන් යට 2යි. එහෙනම් අපිට මේ වෙනුවට තියා ගන්න පුළුවන් 2න් 1. ඊට පස්සේ අපිට තියෙනවා මේ දෙක එකතු කරගන්න. මොන දෙකද එකතු කරන්න තියෙන්නේ? 2න් 1 එකතු කිරීම 8න් 4. එකතු කරන්න උනත් අපිට පොදු හරයක් තියෙන්න ඕනේ. මට පේනවා මේ 2 4 කරගන්න එක ලේසි. 2 2කින් ගුණ කරලා ඉරෙන් යට විතරක් 2කින් ගුණ කරලා බෑ. ඉතින් උඩත් ගුණ කරන්න ඕනේ. 2 ගුණ කිරීම 1 2යි. 2 ගුණ කිරීම 2 4යි. මේ පැත්තේ 4න් 4 කිසිම වෙනසක් කරන්නේ නැතුව එහෙම්මම දා ගන්නවා. 2යි 7යි එකතු වුණාම 9යි. යට 4 එහෙම්මම දා ගන්නවා. 9ට 4 එක කීයක් තියෙනවද? 9ට 4 ඒවා දෙකක් තියෙනවා 8යි. එකක් ඉතුරුයි. ඒක අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ඕමම ලියා ගන්නවා. හරි. එතකොට ඒ කොටස දෙකට පිළිතුර මෙන්න මේක ඇවිත් තියෙන්න ඕනේ. කීයද? 2යි 4න් 1. අපි එහෙම වැඩි කල් වේලා ගන්න යමු 2 B කොටසට. B කොටස අපිට කතන්දරයක් වායක දීලා තියෙනවා විස්තරයක්. මොකක්ද? සම්පූර්ණයෙන් ජලය පිරී ඇති ජල ටැංකියක ඇති ජලයේ 5න් එකක් නෑමට සහ 4න් එකක් රෙදිසේ දීමට භාවිතා කරනවා කියලා. ගානේ පළවෙනි කොටසේදී අපිට මොකක්ද අහන්නේ? නෑමට සහ රෙදිසේ දීමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්ද කියලා අහනවා. නාන්නයි රෙදි හොදන්නයි ටැංකියේ තියෙන වතුරෙන් කොච්චර භාගයක් භාවිතා කරනවද කියලා අහනවා. අපිට ටැංකියේ වතුරෙන් 5න් එකක් නාන්න 4න් එකක් රෙදි හොදන්න මේ දෙකටම කියපු ගාන හොයන්න මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. කීයද? 5න් 1යි 4න් 1යි. හරි. එහෙනම් මෙන්න B කොටස. B කොටසේ පළවෙනි එක 5න් 1යි 4න් 1යි එකතු කරන්න ඕනේ. මේකේ පොදු හරයක් ගන්න නම් මට 5ක් තියෙන පැත්ත 4න් ගුණ කරන්න වෙනවා. යට විතරක් ගුණ කරලා බෑ. උඩ ගුණ කරන්න වෙනවා. 4 තියෙන පැත්ත 5න් ගුණ කරන්න වෙනවා. යට විතරක් බෑ. උඩ ගුණ කරන්න වෙනවා. ඊට පස්සේ 4 ගුණ කිරීම 5 කීයද? 20යි. ඉරෙන් යට 20යි. ඉරෙන් උඩ 4 වරක් එක 4යි. එකතු කිරීම අනිත් පැත්තේ 4 වරක් 5 20යිමයි. එක් වරක් 5 5යි. මේ දෙක එකතු කරපුවාම 4යි 5යි එකතු කරපුවාම 9යි. 20 ඉරෙන් යට 20 එහෙම්මම තියෙනවා. මේ දෙක සඳහා ජලය ටැංකියෙන් කොච්චර භාගයක් ගිහිල්ලාද? 20න් 9ක් ගිහිල්ලා. 20න් 9ක් ගිහිල්ලා. ඊට පස්සේ දෙවෙනි කොටස. ටැංකියේ ඉතිරි වන ජලයෙන් 11න් 2ක් ගෙවත්තක ජලය දැමීමට භාවිතා කරයි නම් ඒ භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියෙන් ජලයෙන් කවර භාගයක්ද? මේ ඉතිරි වන ජලය. ඉතිරි වන ජලයෙන් කියලා වචනයක් තියෙනවා. කොහොමද ඉතිරි වන ජලය? අපි මේ හොයාගත්තේ ඉතිරි වෙච්ච ජලය නෙමෙයි. මේ හොයාගත්තේ අපි මොනාටද?
නාණ්ඩයි රෙදි හොදන්නයි කියපු වතුර ප්‍රමාණය. මේ වතුර ප්‍රමාණය අපි නාණ්ඩයි රෙදි හොදන්නයි පාවිච්චි කරලා තියෙනවා. අපි ඊළඟට හොයා ගන්න මොකද්ද? ඉතිරි කොච්චරක්ද කියලා. ඔන්න. ඉතිරි කොච්චරක්ද කියලා අපි හොයා ගන්න ඕනේ. ඉතිරි එක හොයාගන්නේ කොහොමද? 20න් 20න් අපි අඩු කරන්න ඕනේ 20න් 9ක්. 20න් 20න් 9ක් අඩු කරාම 11යි යට 20යි. ඉතිරි ජලය කොච්චරක්ද? 20න් 11ක් ඉතුරු. මේ 20න් 11න් දෙකක් මොනා කරන්නද? ගෙවත්තට ජලය දැමීමට. ජලය දාන්න ජලය ගෙවත්තට කොච්චර පාවිච්චි කරනවද? ඉතුරු ජල ප්‍රමාණය 20න් 11යි. මේකෙන් 20න් 11න් දෙකක් අල්ලා යන්න තිබ්බොත් අපි දන්නවා මෙතෙන්ට දාන්න ඕනේ මොකක් කියලාද? මෙතෙන්ට දාන්න ඕනේ ගුණ කිරීම අල්ලා යන්න තිබ්බොත්. හරි. 11ට 11 සරක් 1යි. 11ට 11 සරක් 1යි. 20ට දෙවරක් 10යි. දෙකට දෙවරක් 1යි. අපි එතකොට සුළු කරපුවාම එනවා 1 ගුණ කිරීම 1 එනවා. ඊට උඩ ඉරෙන් යට 10 කොච්චර වතුර ප්‍රමාණයක් පාවිච්චි කරලාද? 10න් 1ක්. හරි. කවර භාගයක් දැයි සොයන්න 10න් 1ක් පාවිච්චි කරලා තියෙනවා. මොනාටද? මල් පැලවලට වතුර දාන්න.